දරුවා සාමාන්‍ය දරුවන්ට වෙනස් විශේෂ අවස්ථා තියෙන දරුවන්ට නෑ මෙහෙම මේ උපත ලබන මොකක්ද හේතු සමහරකට හිතන්න පුළුවන් දෙමාපියන් පෝෂණය අඩු වෙලාද මානසික මට්ටම නිසාද ජානවලින් නැවිලාද මොකක්ද හේතු? ඔව් එතකොට මේ දරුවන්ගේ දැන් ගෙන්න තියෙනවා මේ දරුවන්ගේ විහිදෙන අම්මාගේ මේ වයස සාමාන්‍ය විශේෂයෙන් අවුරුදු 40ට වැඩි වයසේදී දරුවෙක් විහිදෙද්දී ටිකක් ප්‍රවෘත්තාවචනේ මේකට කලබල වෙන තරක හැම කෙනාටම වෙන්නේ හිත අඩු ප්‍රදේශات එහෙම වෙනවා තව සොයා නොගත් හේතුත් තියෙනවා විකිරණශීලතාවලට නිරාවරණය වෙච්ච මව්වරුන්ට මෙවැනි ගැටලු වෙන්න පුළුවන් තවත් එකක් මේ දරුවන් අතර පරතරය අඩු වුණාම ඊළඟ දරුවා ඉක්මනින් මොකද ප්‍රශ්න ගත්තාම ඩවුන් සින්ඩ්‍රෝම ඇතිවෙච්ච අවස්ථා දැකලා තියෙනවා. ඉතින් මේ ඥානය මේ අපේ සමාජයේ තියෙනවා ඊට ගමන් ඒක ප්‍රොබ්ලම් වෙන්න පුළුවන්. සමහරට ෆැමිලි හිස්ටරි ඒ පවුල් වල හිටපු අය ඉක්මනින් ඒක ටිකක් ළඟදී ඊළඟ පරම්පරාවේ මතුවෙන්න පුළුවන්. ඒ පරම්පරාව නොහිතලා මේවා දැකලා තියෙනවා. අර ලේ ඥාතියන් අතර විවාහයන් මේකට සම්බන්ධ වෙන එක. හැබැයි ලේ ඥාතියන් අතර විවාහයේ තවත් මේ මයෝපති වගේ වෙනස්තාවා දෙනවා. හඳ වෙලා ඩවුන් සින්ඩ්‍රෝම ඉතා අඩුවෙන් දැක්කේ වක්ලාට වෙනස් රෝග තියෙනවා මේ ආස්ට්‍රෝග්ලයිකෝසිස් මල්ටිපල් කන්ජෙනිටල් ඩිෆෝමිටිස් වගේ එවැනි රෝග තත්ත්ව තියෙනවා ඉනමස්සින ඒ වගේ විභාගුණා ඔව් මේ ජනිමස්සෙන් දැන් සමාජයේ මත තියෙනවනේ සමහරකට ගර්භණී කාලේදී වෛද්‍යවරු නිර්දේශ කරන විශේෂ පෙති වර්ග තියෙනවා ඖෂධ වර්ග තියෙනවා විටමින් වර්ග මේවට අමතරව කවුරුහරි කියන කාර්යයට එහෙම අරගෙන පාවිච්චි කරලා ඒව අතුරු ප්‍රතිඵලයක් විදිහට උපදින දරුවට මෙහෙම දැක් වෙන්න පුළුවන්ද අපි සාමාන්‍යයෙන් දන්නවා මේ දරුවෝ උපතේදී සිදුවන දේවල් වලදී මෙහෙම දරුවන් උපදින්න අවස්ථාවක් තියෙනවා කියලා අර වගේ දේවල් වල අතුරු ප්‍රතිඵලයක් විදිහට උපදිනවා දැන් ඇත්තටම මේ වක්ලාට මේ දැක්ක සොයාගෙන නැහැ මේ විදිහට ඒ කියන්නේ ගත බෙහෙත් වලින් හරි මේ දරුවෙකුට මේ විවිධ ජාන විකෘතිතාවයක් කරනවා කියලා. ඇත්තටම මම හිතනවා මේක විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ගොඩාක් විමසන්න ඕන කරුණ තවත් ඒගොල්ලෝ මේ ගැන තවත් පරීක්ෂණ කරනවා. වක්ලාට මේ දකින්න දෙයක් තමයි අර මේක මේ ජාන විකෘතිය කියන්නේ එක්ස්ට්‍රානයක් කියන එක මේ දරුවාගේ ජාන සැකස්ම එනකොටම එන එක. ඒ නිසා අර ප්‍රවීණයෙන් වලදත රෝගය මේක ඇත්තට සුව කළ නොහැකි. ඒ කියන්නේ මේක තියෙනවා මේගොල්ලන්ගේ ආයුෂ කාලය අඩුයි. අවුරුදු 50 වගේ සමහර වෙලාවට ඉන්නවා මේ හෘද රෝග තියෙනවා ගොඩක් අයට. ඉතින් හෘද රෝග වලට මේ ශරීර කර්ම කරනවා. තව නොකොත් අංශාබාධ ඒ වගේ තියෙනවා. ශ්වසනාබාධ වලට ලක් වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද ශ්වසන තාණ්‍ය අඩු නිසා ශ්වසන රෝග නිතර එනවා. මොකද කැස්පර් මේක හරියට එන්නේ නැහැ. අර ශ්වසන පේශි වල දුර්වලකම නිසා නියුමෝනියා වෙන තත්ත්ව සමහර වෙලාවට එන්න ඉඩ තියෙනවා. මේ දරුවන්ට මුල් කාලේදී පසු කාලෙකදී එන්නේ නැහැ. ඉතින් මේ දරුවන්ට හුඟක් වෙලාවට මේ ශරීරගත අධ්‍යයනය දෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ අර IQ ටෙස්ට් කියලා කරනවා මේ විශේෂයෙන් කියන්නේ අපේ නියම වයසයි මානසික වයසයි අතර ප්‍රතිශතයක් ගන්නවා IQ ටෙස්ට් කියලා. එතකොට ඒ අපි කියන්නේ ඒක සාමාන්‍ය මේගොල්ලන්ගේ 20යි 50යි අතර අගයක් තියෙන්නේ. ඒකේ අඩුවක් තිබ්බොත් ඒ මානසික වයස වැඩි කරන්න විශේෂිත ක්‍රියාකාරකම් තියෙනවා. විශේෂයෙන් මේගොල්ලෝ මතක් කරනවා දැන් මේ තත්ත්වයේ වෘත්තීය චිකිත්සකයන් කියලා ඉන්නවා. ඒ වෘත්තිකයෝ මේකට ගොඩක් වැඩ කරනවා. ඒ මානසික තත්ත්වය මානසික තත්ත්වය අඩු කරගන්න ඒගොල්ලෝ වැඩි කරනවා. සාමාන්‍යයෙන් භාෂා කතරේ දුර්වලයි. ප්‍රමාද වෙන එකට භාෂා කතර චිකිත්සකවරු ශාලනයක් කරනවා. ඒගොල්ලන්ගෙන් මේ ලොකු දායකත්වයක් තියෙනවා මේගොල්ලන්ගේ කතාව ඉක්මන් කරවගන්න. ගොඩක් වැඩ තියෙනවා. හොඳයි. දැන් ජාලි මහත්තයා අපි දැන් මේ කාරණාවත් එක්ක අපි දන්නවා මේක මේ සුව කරන්නට පුළුවන් රෝගී තත්ත්වයක් නෙමෙයි කියනවාට. එතකොට දැන් බෞද්ධ චිකිත්සක ක්‍රම මගින් අර කිව්ව විදිහට පේශීන් ශක්තිමත් කර ගැනීම, මේ වගේම මොන්ගේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කර ගැනීම කරගන්න පුළුවන්. දැන් මේ නරඹන අපේ ප්‍රේක්ෂකයන්ට අපි කියමු දැන් මේ සඳහා බෞද්ධ චිකිත්සකයන් වෙත යොමු වන්නේ කොහොමද? ඒ කියන්නේ මාසයක් ඇතුළත එන්න ඕනද? එහෙම නැත්නම් එහෙම මුලින් මුණ ගැහුණා මේ සඳහා වැඩ පිළිවෙලක් දෙනවද? නිවසින් නම් ව්‍යායාම කරන්න පුළුවන්ද? කොහොමද ඒ කටයුතු කරන්නේ? ඔව් ඇත්තටම මේක අඳුනගත්තට පස්සේ දැන් වෛද්‍යවරයෙක් මොකක්ද කියයි මේ දරුවා මේ වගේ ජානගත රෝගයක් තියෙනවා කියලා ඒ වෙලේ ඉඳන්ම බෞද්ධ චිකිත්සකවරයෙක් වෙත යොමු වෙනවනේ අර අපි කියපර සංකූලතාවය නැතුව දැන් අර පේශවල තාණය අඩු නිසා නොයෙකුත් සංකූලතාවය එනවා මේ දින ප්‍රමාද වෙන නිසා නොයෙකුත් වෙන ඉරියව් වල ප්‍රබල වෙනවා. ඉරියව් වල හරියට මේ මැනේජ් කරන්නේ නැහැ. කොයි ඉරියව්වක නැවිලා ඉතින්
උදරයේ කොයි විදිහට වෙනවද නමුත් ඒවා අපි හදන්න පුළුවන් ඉක්මනින් වේගවත් කරන්න පුළුවන් යගේ ක්‍රියාකාරකම් බෞද්ධ චිකිත්සාවල. ඉතින් ඉක්මනින් යමුනේ වැදගත් ඒ දිවයින පුරාම බෞද්ධ චිකිත්සක අංශ තියෙනවා රාජ්‍ය රෝහල් වල ඩිස්ට්‍රික්ට් රෝහල් කීපයක තියෙනවා මූලික රෝහල් සියල්ලම තියෙනවා මහා රෝහල් සියල්ලම තියෙනවා. එතකොට මේ වෙලේ තත්ත්ව පාලනය කරගන්න තවත් සෙන්ටර්ස් හතරක් තියෙනවා. ඒකට සමහර වෙලාවට හොඳ සුසුකම් ගන්නයි ඉන්නවා. විශේෂ තංගම් තියෙනවා. ඒ අයගේ උපදෙස් ගන්න පුළුවන්. මේවට ගොඩනැගිච්ච තියෙනවා. ඊළඟට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් මේ ඩවුන් සින්ඩ්‍රෝම ඇතුළත විතරනේ අපි මේ පොඩි සාමාන්‍යවත් කතා කරපුව අපි විඳසෙවන බලන ප්‍රේක්ෂකයන් කියන්න පුළුවන් අපි හැමදාම මාසෙක අපේ රජයේ මේ අපේ වරවල් චිකිත්සක සංගමය සංවිධානය කරන නොමිලේ සහායන. ඒතරේ අපි පවත්වන මේ 17 වෙනිදා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ඔය වැඩි කැස දැසන ආරම්භ වෙනවා. ඒකට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මොකද හැමදාම අපි මුදසෙවන බලන්නේ තමයි ඒ සහායන වලට ඇවිල්ලා වැඩිපුර මේ ප්‍රයෝජන ගන්න. මේ සැරේ එකක් තියෙනවා. තව මේ ජනවාරි 17 එක තියෙනවා. තව තියෙනවා අපි පෙබරවාරි 7 වෙනිදා ගාල්ල මහින්ද විද්‍යාලයේ අධිශිෂ්‍ය සංගමත් එක්ක මඩලත් වාර්ෂික සංගම එකතු වෙලා කරනවා ක්‍රීඩා කරන ළමයින්ට ක්‍රීඩා අනුසුර වළක්ව ගන්න වැඩමුළුවක්. ඒකත් මේ අවස්ථාවේ පොඩ්ඩක් මතක් කරලා කල්පින සූදානම් වෙන්න. එතකොට මේ මම හිතන්නේ මේ අපි කියනවා විතරක් අපි ඒගොල්ලන්ට ඇවිල්ලා අවස්ථාව දීලා මේ පොඩ්ඩක් ගන්න. අර ජීවනවත් ඒවට කොහොමද මේකට යොමු වෙන්නේ කියලා. නිසා විශේෂයෙන් අපි කැමති නුගසලන් බලන්නයිට වැඩි අවස්ථාවක් දෙන්න. ඒ දරුවන්ට ක්‍රීඩා කරන දරුවෝ ඉන්නවා මේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ක්‍රීඩා වෙන්න එන්න පුළුවන් පෙබරවාරි 7 වෙනිදා. පෙබරවාරි 7 එනවා නම් ඉන්න ඕන ගාල්ලට ගාල්ල මහින්ද විද්‍යාලයට කරනවා. ඒකට මේ 17 වෙනිදා කියන්නේ මේ ඉරිදා. ඉරිදා තියෙන්නේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී ඒ සඳහා අපිට මේ වගේ ගැටලු තියෙනවා. ඒ කියන්නේ අපි අද කතා කරපු තේමාව විතරක් නෙමෙයි. මේ බෞද්ධ චිකිත්සක ක්‍රම පිළිබඳව ඔබ දන්නවා දැන් අපි වසරකට වැඩි කාලයක් තිස්සේ මේක ගැන කතා කරනවා. ඒ සඳහා අවශ්‍ය ඕනෑම උපදෙසක් ලබා ගන්නට එදාට වරලක් බෞද්ධ චිකිත්සක සංගමයේ නිලධාරී පිරිස සූදානම්ින් ඉන්නවා. ඉතින් ඒක බොහොම වැදගත් කාරණාවක්. අපි නැවත මතක් කරොත් එහෙම ඉරිදා තමයි තියෙන්නේ මේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී මේ දැන් මාත් කී ගන්න තියෙන කීයට පටන් ගන්නවා. උදේ 9 ඉඳලා මට 12 කවිතර වෙනකන් ඉන්නවා ඒ නිලධාරීන් පිරිස. හොඳයි. උදෑසන 9:12 අතර කාලය තුළ තමයි මේ ඔබට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපි මේ බෞද්ධ චිකිත්සක පිළිබඳව රටට දැනුවත් කරන්නේ එය ඔබට බොහොම වැදගත් කාරණාවක් වන නිසා අපි වෙලාව ගන්නවා.